සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා ආදරණීය හිතවතුනි ඔබ සියලුම දෙනාට. ඉතින් සුබ මුහුර්තයක සුබ වැඩක් අරබන්නටයි සූදානම් වෙන්නේ. ඉතින් මේ වැඩ කටයුතු හැම එකක්ම අරබන්නට කලින් ධර්මාලෝකය පටන් ගත්ත දා ඉඳන් අද වෙනකන් ගේන අපේ සම්ප්‍රදායක් තියෙනවා. ධර්මාලෝකය එදා ආරම්භ වන්නේ සිංහල බෞද්ධ දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දෙන විද්‍යාස්ථානයක් විදිහට. ඉතින් එදා ධර්මාලෝකය ඇරබුඩදා පටන් අද වෙනකන් අපි හැම කර්තවයක්ම ආරම්භ කළේ උතුම් වූ තිසරණ සහිත පංචශීලයට අනුගත වෙමින්. ඉතින් අදත් මේ සුභ මුහුර්තය ආරම්භ කරන මොහොතේත් අපි සූදානම් වන්නේ ඒ සම්ප්‍රදාය ඒ විදිහටම ඉෂ්ට කරන්නට. ඉතින් මේ ගෞරවනීය උත්සව සභාව තිසරණ සහිත පංචශීලයේ පිහිටවන්නට මගේ පාද නමස්කාර පූර්වක ආරාධනය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති විද්‍යාලයේ බෞද්ධ සංගමේ ප්‍රධාන අනුශාසක ශාස්ත්‍රපති පූජ්‍ය මහව සීලානන්ද අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මේ උත්සව සභාව තිසරණ සහිත පංචශීලයේ පිහිටවන්නට. සියලු දෙනාමත් තම තමන්ගේ ජීවිතය සෞභාග්‍යයෙන් පිරීතිරේවායි සාදු සාදු අධිෂ්ඨානයෙන් නමස්කාරය කියමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อทินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิසුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ස්වාමින් වහන්සේලා ඇතුළු සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි. අපගේ පාද නමස්කාර පූර්වක ස්තුතිය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති පූජ්‍ය මහව සීලානන්ද ස්වාමින් වහන්සේට. ඉතින් අපි ආරම්භයේදීත් කිව්වා ධර්මාලෝකය කියන්නේ සුළු පටු ඉතිහාසයක් තියෙන පාසලක් නෙවෙයි. වසර 87කට ආසන්න ඉතිහාසයක් තියෙන කල්යාණිගම් මිටියාවතේ අද්විතීය පාසල් සන්නාමය ඔබ අද මේ අසුන්ගෙන ඉන්න කැලණිය ශ්‍රී ධර්මාලෝකයයි. ඉතින් ධර්මාලෝකයේ අභිමානය ලංකාව ලෝකයේ සිසාරා මේ වන විටත් පැතිරී හමාරයි. ඉතින් එක්ව නැගී සිට ගයවූ ඒ උතුම් අභිමානය
ස්තුතියි ඔබ සියලුම දෙනාට. සක්විති රවුලු සොහොයුරු විභිසන වෙති. ඒ නම කැලනිබිම රැව් පිළි රැව් දෙති. සම්බුදු පහස ලැබ ගම පරසිදු වෙති. මගේ කැලනියට වේවා සුභසිති. හිතවතුනි අපි දන්නවා ශ්‍රී ලංකාව කියන්නේ වසර ගණනාවක ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන රටක්. ඉතින් ඒ ඉතිහාසය ඇතුළේ අපි විවිධ ආක්‍රමණ වලට මුහුණ දුන්නා. එක කාලෙක චෝල පාණ්ඩ ඒත් එක තවත් කාලෙක විවිධ දකුණු ඉන්දියා ආක්‍රමණිකයන්ගේ ඒත් එක්කම තවත් කාලෙක පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි වගේ ආක්‍රමණිකයන්ගේ මේ වගේ එක ආක්‍රමණ වලට අපි මුහුණ පෑවා. හැබැයි ඒ හැම තත්ත්වයක් යටතෙම ලංකාවර මේ ශ්‍රී ලංකා ද්වීපේ රැකුණේ සම්බුද්ධ ශාසනයේ සම්බුද්ධානුභාවයේ චිරස්ථිතිය මත. ඉංග්‍රීසින්ගේ යකඩ සපත්තුවට මේ ලංකාවක් පෑගිලා තියෙන කාලෙක ලංකාවේ තියෙන පුංචි ගමක පුංචි පිරිසකට ඕන වෙනවා මේ ගමේ බෞද්ධ අධ්‍යාපනය නගා හිඳවන්න. සමනල කන්දෙන් පටන් ගන්න කල්යාණි නදිය ගලා බසින ගම්මිටියාවත කැලණිය පංච කල්යාණියන්ගෙන් පිරුණු ගම්මිටියාවත. ඉතින් මේ කැලණි ගම්මිටියාවතේ මේ වරාගොඩ ග්‍රාමයේ ඉඳපු යකඩුවේ පඤ්ඤාරාම අපේ නායක හාමුදුරුවෝ ඒත් එක්කම රත්මලාමේ ශ්‍රී ධර්මාලාම නායක හාමුදුරුවෝ ඒත් එක්කම අපේ ශ්‍රීමත් දී.බී. ජයතිලක මැතිතුමා වගේ ශ්‍රීමතුන් ගණනාවකගේ සංකල්පයක මල් පල ගැන්වීමක් විදිහට 1938 ඔක්තෝබර් මාසයේ 2 වෙනිදා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනෙන් ආරම්භ වෙනවා සිංහල බෞද්ධ ඉංග්‍රීසි ඉස්කෝලයක්. අද සිසුන් 5000කට අධික ප්‍රමාණයක් ඉගෙන ගන්න ඔබ මම මේ ඉඳගෙන ඉන්න මේ මහා විද්‍යාතෝතැන්න එදා ඒ ඇරඹුණ පුංචි ධර්මාලෝකයයි. ඉතින් මෙතනින් එහාට මම ඔබට පැහැදිලි කරන්නට අවශ්‍ය නෑ ධර්මාලෝකය මේ 87 වසරක් පුරාවට කොයි වගේ ගමනක් ආපු පාසලක්ද කියලා. මේ ගමන ඇතුලේ ධර්මාලෝකයෙන් බිහිවෙච්ච ශ්‍රේෂ්ඨ නායකයින් උගතුන් බුද්ධිමතුන් වියතුන් කලාකරුවන් අති මහත් සංඛ්‍යාවක් ලෝකෙ පුරාම ව්‍යාප්ත වෙලා හමාරයි. ඒ අතරින් ධර්මාලෝකවරුන්ගේ තියෙන තවත් විශිෂ්ටත්වයක් වෙන්නේ මොවුන් තුර තියෙන අසීමිත සරසව්‍යාකර්ෂණය. සරස්වතියගේ ඇල්ම බැල්ම නිබඳව ලැබෙන මේ ධර්මාලෝකයේ අවුරුදු ගානක සිහිනයක් යථා ගන්වන්නටයි අද මේ මොහොත අපි අවස්ථාවක් කොටගන්නේ. ධර්මාලෝකයේ කලාව ලෝකයට ගෙන යන්නට දම්ලෝවරුන් කල එලි දකින අසනී 2026 සමාරම්භක මාධ්‍ය ප්‍රකාශුලලයි අද මෙලෙසින් ආරම්භ වන්නේ. ඉතින් මෙතනින් ආරම්භ වනවා අසනී 2026. ශ්‍රී ලාංකීය පාසල් වංශ කතාවේ දැවැන්තම රියැලිටි වැඩසටහන අසනී. ශ්‍රී ලාංකීය පාසල් ඉතිහාසයේ අද්විතීය හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය ඔබ වෙත ගෙන එන දැවැන්තම ප්‍රාසංගික අත්දැකීම. මේ වැඩසටහන ගොඩක් හොඳයි කියලා මම මේ ඉස්කෝලේට ආවට පස්සේ කරපු හොඳම වැඩසටහන කියලා මම හිතනවා මේක. මම මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම ඉගෙන ගන්න ඉන්නවා තාම. ඇත්තටම මට මේ වැඩසටහනකට ගොඩක් සතුටුයි. මම කියන්නේ යාළුවෝ හැමෝටම මේකට ඇවිල්ලා
ඕගොල්ලොත් මොකක් හරි දෙයක් ඉගෙන ගන්න එකේ. අස්මි ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ ඉතිහාසයේ අති දැනෙන වැඩක් කරන්නයි අපි අද සූදානම් වෙලා ඉන්නේ. දරුවගේ කුසලතා ඉදිරිපත් කරන්න ලොකු අවස්ථාවක් ලබා දෙන්න තමයි ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ සූදානම් වෙලා සිටින්නේ. ඉතින් අස්සනි ඉදිරියට කොහොම වෙයිද කියන එක අපිට තවමත් රහසක් වෙලා තියෙන්නේ. ඒ නිසා ආරාධනා කරනවා අපේම දරුවන්ගේ හැකියාවන් අරමන්න මේ කැලණි පුරවරේ අති දක්ෂ කලාකරුවන් බිහි කරන්න දරන ප්‍රයත්නයට ඔබත් සූදානමින් ඉන්න. ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ දුවදරුවන්ගේ කලා කුසලතාවයන් එළි දක්වන්නට රටට ලෝකෙට පෙන්වා දෙන්නට ඒක මොහොත් කරන්නට පාසලක් විදිහට අපි සූදානම් වෙන අවස්ථාවක් තමයි අසිනි 2026 කියන්නේ. ඒක වෙනම අත්දැකීමක්. දරුවන්ට ඒගොල්ලන්ගේ කුසලතාවය ජාතික තලයේ දක්වා නැත්නම් ජාත්‍යන්තර තලයේ දක්වා අරගෙන යන්නට අවශ්‍ය කරන්නේ උත්තේජනය. එහෙම නැත්නම් ඒකට අවශ්‍ය කරන්නේ පෙර පුහුණු වීම නැත්නම් ඒකට අවශ්‍ය කරන පෙළඹවීම ලබා දීම සඳහා තනන වේදිකාව තමයි අසින් 2026 කියන්නේ. ඒක අසනිය මං හිතන්නේ අද දවසින් පටන් ගන්න. මේ පටන් ගන්න අසනිය මං හිතන්නේ පෙබරවාරි මාසයේ 26 පෙබරවාරි මාසෙදී ශ්‍රී ලංකා පුරාවටම දකින්න පුළුවන් වෙයි නෙළුම් පුහුණ රංගහලේදී. දිනෙන් දින වැඩිවන තරංගුණු සුමතරෙන් දක්ෂයින් හා ජනප්‍රියතරු රැසක් අභිෂේක ගන්වනා ශ්‍රී ලාංකීය පාසල් වංශ කතාවේ නවමුවත් දැකීම අසනි ටැලන්ට්ස් that strike. ස්තුතියි ඔබ සියලුම දෙනාට. අසනි 2026 මේ නිල මාධ්‍ය හමුව මේ විදිහට සමාරම්භ කරන්නට අපි වැඩ කටයුතු පූර්විකාවන් සියල්ල සූදානම් කොට ගත්තා. ඉතින් එසේනම් සූදානම් වෙන්නේ මේ කටයුත්ත නිල වශයෙන් ආරම්භ කරන්නටයි. ඉතින් මේ උත්සව සභාවේ වැඩ කටයුතු නිල වශයෙන් ආරම්භ කරන්නට මත්තෙන් අපි සූදානම් වෙන්නේ මේ උත්සව සභාව ආලෝකමත් කරන්නට, ධර්මාලෝකයට පහළ වෙන මේ ආලෝකය සිහිගන්වන්නට, ධර්මාලෝකයෙන් ලෝකයට යන මේ ආලෝකය සනිටුහන් කරන්නට. ඉතින් එවැනුවෙන් චිරාගත සම්ප්‍රදායානුකූලව පොල් තෙල් පහන් වැටි පහන් සිලුවෙන් ආලෝකවත් කරමින් මේ වැඩ කටයුතු ආරම්භන්නටයි අපි සූදානම් වෙන්නේ. ඉතින් අපි ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා පොල් තෙල් පහන් වැටි පහන් සිලුවෙන් ආලෝකමත් කරන්නට විද්‍යාලයේ ගරු විදුහල්පති විපුල කුලතුංග මැතිතුමනි ඔබතුමන්ට, ඒත් එක්කම විද්‍යාලයේ බෞද්ධ සංගමයේ ප්‍රධාන අනුශාසක ශාස්ත්‍රපති පූජ්‍ය වහව සීලානන්ද අපේ නායක හමුදුරන් වහන්සේට, ඒ වගේම පූජ්‍ය මැටි බැබියේ පඤ්ඤාසාර අපේ හමුදුරන් වහන්සේට, ඒ වගේම හාලියල සාරද අපේ හමුදුරන් වහන්සේට, ඒත් එක්කම විද්‍යාලයේ ගරු නියෝජ්‍ය විදුහල්පති සුමන්ලා තුමියන්ලා සියලුම දෙනාට, ඒ වගේම විද්‍යාලයේ සහකාර නියෝජ්‍ය විදුහල්පති තුමන්ලා තුමියන්ලා සියලුම දෙනාට, ඒත් එක්කම විද්‍යාලයේ සියලුම අංශ ප්‍රධාන ගුරු මහත්ම මහත්මීන්ට, ඒත් එක්කම අද මේ වැඩ කටයුත්ත වෙනසින් කරගෙන යන්නට මහත් ශක්තියක් ධෛර්යයක් වෙන විද්‍යාලයේ සෞන්දර්ය අංශයේ අපේ ආදරණීය ගුරු මෑණිවරුන්ට, ගුරු පියවරුන්ට, ඒත් එක්කම විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතිය නියෝජනය කරමින් මහත්මයෙකුට මහත්මියකට, ඒත් එක්කම අද මේ අවස්ථාවත් සමගින් එකතු වෙන අපේ ආදරණීය ධර්මාලෝක විද්‍යාලයේ ආදරණීය
ශිෂ්‍යයකුට ශිෂ්‍යාවකට වගේම අද මේ අවස්ථාව නියෝජනය කරමින් අපිත් එක එක්කාසු වෙන අපේ මාධ්‍යවේදී මහත්තයෙක්ට අපි ආරාධනා කරනවා මේ අවස්ථාවත් සමගින් එක්කාසුවත්. බොහොමත්ම ස්තුතියි. ව්‍යවුත්සව සභාව ආලෝක ප්‍රාප්ත කරන්න එකාසුණු ඔබ සියලුම දෙනාට. කැලණිය කිව්ව ගමන් අපේ ඔළුවට එන්නේ හරිම අයිකැනික් නමක්. ඒ කියන්නේ කැලණිය කිව්ව ගමන් අපේ ඔළුවට එන්නේ කැලණි විහාරය. කැලණි විහාරය මකර තොරණ. මකර තොරණත් එක්ක පිටිපස්සෙන් පෙනී නොපෙනී තියෙන කැලණි චෛත්‍ය. ඒත් එක්කම කැලණිය කිව්ව ගමන් තවත් කෙනෙක්ගේ ඔළුවට එන්නේ කැලණි විහාරේ තියෙන මේ බිතුසිතුවම් සම්ප්‍රදාය. ලංකාවේ වෙනත් කිසිම විහාරයක නැති, වෙනත් කිසිම තැනක ලෝකේ බලා ගන්න නැති බොහොම වෙනස්ම වෙච්ච චිත්‍ර කලාවක්, වර්ණ ගැන්වීම් කලාවක් අන්තර්ගත වෙච්ච කැලණි බිතුසිතුවම් කියන්නේ ලෝකෙ පුරාම මේ වෙනකොට අධ්‍යයනයට භාජනය වෙච්ච බොහොම විශිෂ්ට චිත්‍ර කලාවක්, චිත්‍ර සම්ප්‍රදායක්. ඉතින් මේ
මේ තරන් දේවල් තියෙන කැලණියේ අපි නිකං දෙයක් එලි දක්වන එක හරියන්නේ නෑනේ. අපි හිතුව පුංචි වෙනසක් කරන්න. ලෝපුරා සුවහසක් බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ සුවසූ දහසක් ධර්මස්කන්ධය ස්පර්ශ කළ උතුම් වාම දළදා වහන්සේ. එදා කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ දවස ශ්‍රී ලංකාවට උදේනි රජපුත් දන්ත කුමරුවන් උදේනි රජදූ මාලි කුමරියන් අතින් කෙස් කලබේ සඟවාගෙන වැඩිය උතුම් පිම්බිම මේ ශ්‍රී ලංකාවයි. ඉතින් අපි හිතුවා මේ උතුම් දළදා ගමනය ලෝකයක් හඳුනගන්න සිතුවම තියෙන කැලණිය අපි ඇයි අපි නිකං දෙයක් ඔබට දෙන්න මේ වගේ කලාවෙන් පිරිච්ච දවසක් මේ වගේ කලාව එලිබහින දවසක් කලාවේ කලෙලි මංගල්ලයක් ඇයි අපි නිකන් දෙන්නේ අපි පුංචි වෙනසක් කළා. ඉතින් අසනි 2026 නිල ලාංඡනය එලි දැක්වීම අද වෙනස්ම විදිහකට ධර්මාලෝක කලා අංශයෙන් මට මේ අසනිය ගැන කියනකොට මතක් වෙනවා මගේ මතකේ යනවා අවුරුදු ගානක් ආපස්සට 2018 අවුරුද්දේ හරියටම මෙතන අසනි කියන නමේ තේරුම ගැන මම මුලින්ම දැනගත්තෙත් එදා. එහෙම දැනගන්න හේතුකාරකය වුණු කෙනත් මගේ දකුණු පැත්තෙන් ඉඳගෙන ඉන්නවා. අපේ විද්‍යාලයේ අපේ ආදරණීය සංගීත ආචාර්යතුමා ප්‍රදීප් පමුණු අපේ ආදරණීය ගුරුතුමා. එතුමා දවසක් මේ වගේම කලාවෙන් පිරිච්ච දවසක හැන්දෑවරුවක මේ අසනි කියන නමේ තේරුම මේ ධර්මාලෝකයේ දූපුතුන්ට කියලා දෙනවා. අසනිය කියන්නේ අකුණ. අසනිය කියන්නේ කළුවර අහසක් දෙවනත් කරගෙන නැගෙන අකුණ. කළුවර මකන අකුණ. අලුත් බලාපොරොත්තුවක අකුණ. අලුත් ආරම්භයක අකුණ. ඉතින් මෙලෙසින් නැරවෙන්නේ ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ කලාවේ අලුත් බලාපොරොත්තුවයි අලුත් ආරම්භයයි. ඉතින් මගේ හිතාදර මිත්‍රවරුනි අපි හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙමු. මේ අලුත් ආරම්භයට මේ ආරම්භය තවත් දිගු කාලයක් වැජබේවා වැජබේවා වැජබේවා. ඕන ගහක් හයිය වෙන්නේ හොඳ හයිය මුදුන් මුලක් තියෙනකොටනේ. ඕන ගහකට හයිය මුදුන් මුලක් තිබ්බොත් තමයි ඒ ගහ මහ වනස්පතියක් වෙන්නේ. ධර්මාලෝකයත් වනස්පතියක් පුංචි පැලයක් වෙලා තිබිලා සුවසු දහසකට සෙවන සදන මහා වනස්පතියක්. ඉතින් මේ වනස්පතියේ මුදුන් මුලට තමයි මේ අවස්ථාව මම ඊළඟට බාර කරන්නේ. මේ අවස්ථාව ආමන්ත්‍රණය කරන්නට අපේ ගෞරවනීය ආරාධනය කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ ගරු විදුහල්පති විපුල කුලතුංග මැතිතුමනි ඔබතුමන්ටයි මේ උත්සව සභාව ඔබේ වචනයෙන් අමතන්නට.
සුබදස්සනක් සිලතුනාටම අප විද්‍යාලයේ නියෝජිත පූජ්‍ය මහාවසීලානන්ද අපේ හාමුදුරුවෝ වහන්සේකින් අවසරයි ශිෂ්‍ය සුබසාධනයේ සහ විනය කටයුතු බාර කටයුතු කරන පූජ්‍ය මෙටිබෙමේ පඤ්ඤාසාර අපේ හාමුදුරුවෝ වහන්සේකින් අවසරයි නියෝජිත ප්‍රතිමේරලා සහකාර විද්‍යාපතිමේතුමන්ලා අංශ ප්‍රදානී එමෙන්ම කලාංශයේ අපේ ආචාර්ය මණ්ඩලයේ සිලතුනාගෙනු ආදී ශිෂ්‍ය සංගමය සංවර්ධන සමිතියේ සමාජ සංවාදකයනු අපේ විශේෂ ආරාධනා ලැබ මෙතන සැපෙමින් ඉන්න මාධ්‍යවේදී මාධ්‍ය කණ්ඩායම්වල සියලුම හිතවත් මහත්මයාගෙනු මගේ ආදරණීය දුවල පුතාලාගෙනු අසනි සංවිධායක කමිටුවේ සියලු දෙනාගෙනු අවසරයි. මම හිතන්නේ පුතා හරියටම කිව්වා අසනීචිගේ මම හිතන්නේ අපේ රට නැවත ගොඩනැගෙන්නට වේලාවක් හොයන ඒ අඳුරු වලාවන් වලින් පැතිරලා ගියපු කාලයක් ඉවර කරමින් සූදානම් වෙන අකුණක් තමයි මේ ධර්මාලෝක විද්‍යාලයේ 2026 වර්ෂයේදී නෙළුම් කොපුන් රංගහලේදී දරුවන්ගේ කලාවේ හීන් පෙත්ත රටට පෙන්වන්නට දරුණු උත්සාහයක් ලෙසින් මේලි දැකීමේ. අචුව වගේම කැලණි විද්‍යාලංකාර පිරිවෙනේ මාතෘත්වය ලැබමින් බෞද්ධ පාසලක් විදිහට මේ කැලණි පුරවරේ නිර්මාණය වෙන මේ කැලණි ධර්මාලෝක විද්‍යාලය මේ වෙනකොටත් මේ රට වෙනුවෙන් සුවිශේෂී ප්‍රඥාන් කලාකරුවන් විශාල පිරිසක් නිර්මාණය කරලා අපි කල්පනා කළා වර්තමානයේ තුලදී අනාගතයට සහතිකයක් දෙන්නට අනාගත ශ්‍රී ලංකාවේ කලාබිම ජාත්‍යන්තර කලාබිම දිනන සුවිශේෂී දරු කැල නිර්මාණය වෙන්නේ මේ ධර්මාලෝක මාතෘ භූමිය සෙවණේ කියන එක අපිට කරන්නට අපිට අවශ්‍යයි. අන්න ඒ සඳහා පාසල් විශ්වවිද්‍යාලයෙන් එඩේට ගිහිල්ලා වෙනම මානයක් සොයමින් දරුවන්ගේ කුසලතාවන් එලි දක්වන්නට දරන උත්සාහයක් තමයි අසනි 2026 කියන්නේ. මේකේ නම නිර්මාත අපේ ප්‍රදීප් පමුණ මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. ඒ ලස්සන නමත් එක්ක මේ ලංකාවටම දැනෙන්න ජාත්‍යන්තරයටම දැනෙන විදිහේ වැඩසටහනක් වගේම ලංකාවේ බුදු දහමේ කේන්ද්‍රස්ථානයක් බඳු මේ කැලණි පුරවරේ ලබා දෙන්න උත්සාහ කරන පණිවිඩය තමයි මේ අසනි 2026 කියන්නේ. මේ තුළදී නැටුම් ගැයුම් රංග කලාව පමණක් නෙමෙයි අපේ චිත්‍ර විෂය ආදී සෞන්දර්ය විෂයේ සියලුම අන්තයන් අතපත ගාමින් ඒවා ස්පර්ශ කරමින් ඒවා හීන පැත්තට අපේ දරුවන් ඔසවා තබන්නට දරන උත්සාහයක කූටප්‍රාප්තිය තමයි අද මේ දියත් කෙරෙන්නේ. මම විශ්වාස කරනවා පාසල් වංශකතාව තුළට අසනි 2026 වෙනම මානයක් වෙනම හැඩහොරුවක් ලබා දෙයි. බොහෝ පාසල් තුළදී අපිට අනාගතේ මෙවැනි අසනි නිර්මාණය වේවි. ඒ තුළින් අපේ රට තුළ කලාවේ කවදාවත් හිඩසක් නොතිබෙන විදිහට
ජාත්‍යන්තරයේ දිනන පුරවැසි පිරිසක් මේ ධර්මාලෝකයෙන් මේ බීජය පැලවිලා මහාරුකක් මෙන් මුල් ලංකාව තුළ අනිත් පාසල් තුළත් මේක ව්‍යාප්ත වෙමින් මේක ක්‍රියාත්මක වේ. එයත් අපේ එක් බලාපොරොත්තුව. ඉතින් සෑම සියලු දෙනාටම ඉතාමත් ආදරණීය සහ ආඩම්බරණීය විදිහට ආරාධනා කරන්නේ එකතු වෙන්න අසනි 2026 එක්ක ඒ සම්ප්‍රදානුකූල කලා එළි දැක්මට එහා ගිහින් විශිෂ්ටයන් අතර අති විශිෂ්ටයන් තෝරාපත් කෙරෙන ඒ අති විශිෂ්ටයන් ඇකීමට ලක්වෙන ඔහුන් සඳහා අනාගත මන් පෙත විවර කරන ශුශිෂි අවස්ථාවක් තමයි අසින් 2026. යත් සමග ඔබ සැම සියලු දෙනාටම ඒකාත්මික වන්නට එක්වන්නට ආරාධනා කරමි. මෙය මගේ පිටිපස්ස සිටින්නේ අපේ කළමනා කරන මණ්ඩලේ අපේ මහා සංඝරත්නය ආශිර්වාදයත් සමග නිර්මාණය වෙන ඒ කළමනා කරන මණ්ඩලේ අපේ කලාංශයේ අපේ ආචාර්ය මණ්ඩලේ සංගීත නැටුම් චිත්‍ර රංග කලාවාදී අපේ ආචාර්ය මණ්ඩලේ එමෙන්ම අපේ පාසලේ අංශ ප්‍රධානී එමෙන්ම අපේ අනිකුත් සියලුම ගුරුවරු ඇතුළු ශ්‍රී වන සංවිධායක කමිටුව ඇතුළු කණ්ඩායමෙන් තමයි අපේ ශක්තිය වෙන්නේ. ඒ ශක්තියට දැවන්ත සෙවනක් විදිහට අපේ ආදිශිෂ් සංගමය ඒ වගේම අපේ දෙමව්පියෝ අපිත් එක්ක එකතු වෙනවා. එය එම සෙවනවල් සහ එම ශක්තියින් තුළ නිර්මාණය වෙන අසිනි 2026 එම ජයග්‍රාහී විදිහට දිගහැරුම 2026 දී නෙළුම් පොකුණේදී දැක බලා ගන්නට ඔබ සැම සියලු දෙනාට නැවත සැරයක් ආරාධනා කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි. බොහොමත්ම ස්තුතියි. උත්සව සභාව ආමන්ත්‍රණය කළ ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ ගරු විදුහල්පති විපුල කුලතුංග මැතිතුමනි ඔබතුමන්ට. අපි මීළඟට සූදානම් වෙන්නේ අද මේ එළි දකින අසනි 2026 නිල අනුග්‍රහක පවතුන්ව ඔබට හඳුන්වා දෙන්නටයි. අපි දන්නවා ඕනම දෙයක් ලෝකෙට ගෙනියන්න නම් හොඳ මාධ්‍ය සහකරුවෙක් අවශ්‍යයි. අපි කියනවනේ කතාවටත් ජනමාධ්‍ය කියන්නේ 4 වෙනි පුරවැසියයි කියලා. දෙයක් හදන්නත්, දෙයක් නැති කරන්නත්, දෙයක් පවත්වාගෙන යන්නත් තුනටම තියෙන්නේ මෙන්න මේ කැමරා ටිකයි මේ මයික් එකයි. ඉතින් අසනි 2026ට නිල මාධ්‍ය සහකරුවා විදිහට එකතු වෙන්නේ ලෙහෙසි පහසු මාධ්‍ය සන්නාමයක් නෙවෙයි. ශ්‍රී ලංකාවක් හඳුනගත්ත, ලංකාවක් ආදරය කරන, ලංකාවෙම ලක් එක හඳුනගන්න මේ අසනි 2026 නිල මාධ්‍ය සහකරු ලක් FM. Official broadcasting partner. Official ticketing platform. Official printing partner.
මේ සන්නාමයන් තුනත් එක තමයි අසනී 2026 ඔබ හමුවට පැමිණෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඔබත් මවිත වෙන රටත් මවිත වෙන ශ්‍රී ලාංකේය පාසල් වංශ කතාවේ අද්විතීය පාසල් සන්නාමේ ඊළඟ හැරෝම් ලක්ෂ්‍ය අසනී 2026 ශ්‍රී ධර්මාලෝක විද්‍යාලීය සෞන්දර්ය තලා හල එලි මංගල්‍යය මෙතකින් ඔබට නැවුම මුහුණුවරක් සමීප කරාවී කියලා. බොහොම ස්තුතියි ඔබ සියලුම දෙනාට මේ නිල අනුග්‍රහක බවතුන් අඳුනා ගැනීමත් සමගින් එක්රස් වුණාට. විනාඩට අපි සූදානම් වෙන්නේ මේ කරන්න යන අමුතු වැඩේ මේ අමුතු ප්ලැට්ෆෝම් එක මොන වගේ එකක්ද කියලා ටිකක් ඒ ගැන සත්තා සාත්තක් ඔබට සමීපව හැමෝම අඳුරන කෙනෙක්ට මේ සවස්වභාව බාර කරන්න. ඉතින් අපි බොහොම ගෞරවයෙන් ආදරයෙන් ආරාධනා කරනවා ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ අසනී 2026 ප්‍රධාන සංවිධායිකා අයේෂා හයිසින්ති අපේ ආදරණීය ගුරු මෑණියන්ට මේ අවස්ථාවට ඉන්න මේ අමුතු වැඩේ ගැන චුට්ටක් අමුතු විදිහට පැහැදිලි කරන්න. Thank you very much. The Reverend Teros, the principal, vice principals, and the primary principal, sectional heads, all the aesthetic teachers, and the members of the OB, and the members of the School Development Society, and most importantly, all the representatives from the media institutions. So here I stood up here to give a simple review about Asani 2026. It's kind of a big task, a big project. So before that, I would like to say a few words about Sri Dharmaloka Vidyalaya calendar year, because we are going to hold this kind of giant event. Sri Dharmaloka Vidyalaya is a leading school in Kalaniya, and it has provided many unique personalities to the society. So they serve the country, they serve the world in different areas, in different fields. So can we play the presentation? Presentation. So in the aesthetic field, we have seen so many figures that in the school history, they are shining in the sky, the aesthetic sky. So Sajistan Redvisinghe, Sunil Edrisinghe, Damayanti Fonseca, Wilson Gunaratne, Nadisha Hemamali, Shalika Edrisinghe. These are some of, I'm really sorry, these are some of the figures. There are a lot of numbers. They are in the field. So the prevailing authority, the administrative team, and the academic staff, we decided to have a good opportunity to provide our students a good opportunity to showcase their aesthetic talents. So there the story begins, the Asani begins like that. So we provide the opportunity to our students to showcase their aesthetic talents in this program. Next slide, please. Now here I'm going to introduce our team. Here this is our team, the leadership, our principal Mr. Vipula Kulatunga, and also here the giant pillars beside him, our vice principals, Madam Nilukshini Fernando, Madam Sajani Hevarachi, and Mr. PG Saroshananda, and the assistant principals, Madam Achinimuda Nayaka and Mr. KSU Patirana. That is our administrative panel. And also here, always behind every successful event, we have this blessing and the advice, Reverend Thero Mahavaselananda and Reverend Metibetiya Panyasara Thero and Reverend Haliyala Sarada Thero. And also here, without these people, we are nothing. Here, all the section heads of the school. This is the main team. And the next slide.
the management team. Here we have Chief Organizing Committee consists of some of the teachers and all the aesthetic teachers. I myself is there and Mr. Hansak Prapat, Mr. Sampath Bandara, Miss Tanuja Ratnayaka, Miss Vasantika Rupasinghe, and here Mr. Akalamka Sanjeeva, Mr. Janaka Prasanna, Miss Nettivani Arachi, and Miss R.P.R. Manchari. And also here the most important, and I would call it the pillars of this event, or the aesthetic teachers, the team leader, Mr. Pradeep Pamonua, so the music section, and Miss Nimesha Kumudini from the aesthetic Eastern music, and the Western music, Miss Vagisha Vanasinghe and Miss Ruanti Anthony. So we need your support and the courage always. Then the dancing, Oriental dancing, Miss Sylvia, Miss Champika Kolbarashi, Miss Vagisha Kimhani, and from the art, Mr. Tilakaratna, Mr. Nalaka Piyanandana, Mr. Roshan Kumara, and Miss Anusha Rajapaksha. So here, this is our team, and we work together and we do our best to make this event a success. And also, I'm really sorry, the drama section, I'm really sorry for that. And here, the drama section, Sashini Paranavithana, Miss Sashini Paranavithana, Miss Gayana Vijay Nayaka, and Miss Chamari Arashi. I'm really sorry for that. Next slide. And also the student support, I would mention the Prefects Guild, the Media Club, Photography Club, Scouts, and the St. John's Ambulances. So they will also be with us throughout the event to make this event a success. Right. So without this slide, I would say we are going to hold this event in two phases. First one is we are going to select the most talented individual from each category for each age group. The most talented student. And also here we are going to run 3 rounds. First round, second round, and the finals. Here the first round will be judged by our school teachers, and the second and the third rounds will be judged by the school teachers plus the professional panel of judges, right? And there we are going to select 80 winners for this category. The next slide. As I mentioned, for the first time in the school history, we are going to select this most popular category. The most popular dancer, the most popular singer, the most popular actor, the most popular announcer. So this is, I would say, this is for the first time in the school history. We are going to have a third party voting system. It is third party because for the betterment of the judgment. So we are going to have it, we are going to purchase a system and it will be more justified. And also in this project, the committee decided to do something very spiritual and very indeed kind of lifetime achievement awarding. That means we are going to select one of legacy in the aesthetic field, an actor, maybe a singer, maybe a dancer, maybe a figure, a kind of a unique personality. It will be selected by a professional panel of judges having good conditions, and it will be awarded on the ceremony on 21st of February in our event, in the event. Here it is Damlo Abhises Sammane. It's not known yet. We are going to select it. It will be under guidance. And finally, it's the budget. I would say it's a ticket program. It's a ticket show. We are going to do one show on 21st of February in Nelum Fokuna. There we have so many expenses, kind a rough idea. And here, most importantly, I would say we are going to raise our funds
from our well-wishers and the tickets. And finally, working together makes the most wonderful event ever. All the best, Asani, and I really want to request you, all the team and everyone, please be with us until the end of the day, and throughout the program we will be facing so many challenges and the difficulties, so we'll overcome together and we'll make this event a successful event. Thank you very much. And අපි අද දවසේදී මේ වැඩසටහන සම්බන්ධයෙන් suggestions, you are open for the suggestions and the comments. යෝජනා සාකච්ඡා අවශ්‍ය ඕනම දෙයකට මේ අවස්ථාව විනාඩි 2ක් ලබා දෙනවා. මම මේ ප්‍රොජෙක්ට් එක තමයි මේ විදියට සැකෙවින් විස්තර කළේ. දැනගත යුතු යමක් තියෙනවා නම් මේ වෙලාවේ අහන්න පුළුවන්. Thank you very much. Thank you for joining us. බොහොමත්ම ස්තුතියි. අසනි 2026 ප්‍රධාන සංවිධායිකා ආයෂා හයිසින්ත් අපේ ආදරණීය ගුරුමෑණියන්ට. ඉතින් හොඳයි. මේ විදිහට තමයි මේ වැඩ කටයුත්තේ සමාරම්භය අපි ඉෂ්ට සිද්ධ කළේ. තවත් එක දෙයක් අපිට ඉතුරු වෙලා තියෙනවා. වැඩේ වෙන්නේ කොහොමද කිව්වට වැඩේ කරන අයට වැඩේ තාම බාර දුන්නේ නැහනේ. දැන් හදන්නේ අන්න ඒ වැඩේ කරන්න. අසනි 2026 දිල වශයෙන් සමාරම්භ කළ මේ අවස්ථාවේ අපි සූදානම් වන්නේ මේ වැඩ කටයුත්තේ මේ මහා බර උර මතට ගන්න බොහොම ආදරයෙන් සැදී පැහැදී ඉන්න අපේ ආදරණීය සෞන්දර්යාංශයේ අපේ ආදරණීය ගුරු මෑණිවරුන්ට ගුරු පියවරුන්ට මේ කටයුත්ත නිල වශයෙන් බාර කරන්නට. ඉතින් ඒ අවස්ථාවත් සමගින් එකතු වන්නට අපි බොහොම ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා විද්‍යාලයේ ගරු විදුහල්පති විපුල කුලතුංග මැතිතුමනි, ඔබතුමන්ට මේ අවස්ථාවත් සමගින් එකතු වන්නට. ඒ වගේම අපේ මේ වැඩසටහනේ ප්‍රධාන සංවිධායිකා ආයෂා හයිසින්ත් ගුරුමෑණියනි, ඔබතුමියටත් මම ආරාධනා කරනවා මේ අවස්ථාවත් සමගින් සම්බන්ධ වන්නට.
බොහොමත්ම ස්තුතියි සෞන්දර්ය අංශය අපේ ආදරණීය ගුරු මහත්මීන්ට ඒ වගේම මේ අවස්ථාවත් සමගින් එක්වුණු විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන්ටත් අපේ ආදරණීය ස්තුතිය. ඉතින් මේ මාධ්‍ය හමුවේ අවසාන භාගයට අපි කෙමින් කෙට්ටු කරන්නේ. දැන් මේ වැඩ කටයුත්ත සම්බන්ධයෙන් ඔබ තුලත් මොකක් හරි අවබෝධයක් එහෙම නැත්නම් චිත්‍රයක් මේ වෙනකොට ඇඳිලා ඇති. ඉතින් සමහරක් විට ඒ අනිත් පැත්තට ඔබට මේ වැඩසටහන සම්බන්ධයෙන් තව දැනගන්න දේවල් තියෙනවා වෙන්නත් ඇති. ඉතින් මේ අවස්ථාව අපි ඔබට ලබා දෙනවා අසනී 2026 සම්බන්ධයෙන් ඔබට දැනගන්නට තිබෙන දේ විමසන්නට. විශේෂයෙන්ම අපේ ආදරණීය මාධ්‍යවේදී මහත්වරුන්ට අපි මේ අවස්ථාව විශේෂ අවස්ථාවක් කොට දෙනවා. ඔබට තිබෙන ගැටලු විමසන්නට, ඔබට දැනගන්නට අවශ්‍ය දේ විමසන්නට අපේ ප්‍රධාන සංවිධායකතුමිය මේ අවස්ථාවත් සමගින් එකතු වෙනවා. වැඩමවාදාලාතු පූජනීය චරිතය මතක් කරන්නට කියලා කිව්වම වැඩසටහන සමගින් ඉදිරියට මේ වැඩසටහන අවසන් වන දවස දක්වාම අපි පූර්ණ කැපවීමෙන් ලබා දෙන්න පුළුවන් පූර්ණ දායකත්වය ලබා දෙන බොහෝ ධර්මාලෝකයේත් එක්ක සමීප කටයුතු කරන මාධ්‍ය නාලිකාවක් හැටියට ලක් FM නාලිකාවේ අපේ අධිපතිත්වය ප්‍රධාන කළමනාකාරීත්වය එහෙම සිහිපත් කරන්නට කියලා කිව්වා. මේ මට දැනගන්නට අවශ්‍යතාවය තිබුණේ මේ අංශ කීපයක් ඔස්සේ මේ වැඩසටහන ක්‍රියාත්මක වනවාද නැත්නම් මේ වැඩසටහනේ අවසානය නැත්නම් මේ කිරුළ සාමූහික හෝ තනි වශයෙන්ද යන වගේ පිළිබඳ පොඩි විස්තරයක් දැනගන්න. තරංගාවලිය අංශ දෙකකින් ප්‍රධාන අංශ දෙකකින් දක්ෂතම දරුවා සහ ජනප්‍රියම තරුව. ඉතින් දක්ෂතම දරුවා තරංගාවලිය අපේ සෞන්දර්ය අංශයේ එක් විෂයන්ට එක් වයස් ප්‍රමාණවලට තමයි තෝරන්නේ. එතන අපි 18 දෙනෙක් දරුවන් ජයග්‍රාහකයන් 18 දෙනෙක් අපි තෝරා ගන්නවා. ඒ වගේම most popular category එක ජනප්‍රියම තරුව. එතනදී අපි most popular dancer, most popular singer, most popular actor and most popular announcer. ඔය කියන කැටගරි හතරට තමයි එතන වයස් භේදයක් නැහැ. එයාලට අපි ප්‍රොමෝෂන් පීරියඩ් එකක් දෙනවා. ඒ ප්‍රොමෝෂන් පීරියඩ් එක පාසලේ නියාමනයේ මත තමයි කෙරෙන්න ඕනි. එයාලගේ ප්‍රොමෝෂන් පීරියඩ් එකේදී එයාලා වැඩිම වෝටින් SMS පණිවිඩ ගණනකින් අවසාන දිනේදී ජනප්‍රියම තරුව බවට පත් වෙනවා. බොහොම ස්තුතියි. ඒ වගේම එතකොට මේ SMS පණිවිඩ විද්‍යාලයේ ඉන්න දරුවන් අතරින්ද නැත්නම් මේක සමාජගත කරන ක්‍රමවේදය SMS පණිවිඩ ලබා අපි දින කීපයක් ලබා දෙනවා. ඒ අතරතුර කාලයේදී දෙමව්පියන් සහ සමාජයේ ඉන්න අපි ප්‍රජාව තමයි එතන ටාගට් කරලා තියෙන්නේ. SMS පණිවිඩ එයාලා ඒ කැම්පේන් එක එයාලා ත්‍රූ කරගන්නට ඕන. බොහොම ස්තුතියි. I want to speak to the chief organizer. Actually, now you are mentioned all the details in the real life tray. So I want to put it to the print media. So if you don't mind, please send your all details to my WhatsApp. Of course, I do that. You touch with me after the show, then I can give my phone number. Yes, I can give you a complete detailed article. Thank you very much. Thank you. බොහොමත්ම ස්තුතියි මේ අවස්ථාවත් සමගින් එකතුණු ඔබට යළිත් වතාවක්. ඉතින් එසේ නම් මේ වැඩ කටයුත්ත සමාප්ත කරන්නටයි සූදානම. ඉතින් අද දහසකුත් එකක් එකී නොකී මෙකී වැඩ කටයුතු ගණනාවක් මැද්දේ අපිත් එක්ක එක්හාසුණු ඔබට තුති පුදන්නටයි මේ මොහොත අපි අවස්ථාවක් කොට ගන්නේ. ඉතින් රැස්ව සිටින සියලුම දෙනාට ස්තුතිපූර්වක වන්නට මම බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. විද්‍යාලයේ ගරු නියෝජ්‍ය විදුහල්පතිනි නීතිඥ නිලුක්ෂිනී ප්‍රනාන්දු අපේ නියෝජ්‍ය විදුහල්පතිතුමියනි ඔබතුමියට ස්තුති කතාව සිදු කරන්නට. මෙම අවස්ථාවට වැඩම අවදාළ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති බෞද්ධ සංගමයේ ප්‍රධාන අනුශාසක
නම කියන්න අවසරයි. ගෞරවනීය මහව සීලානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ කොටගත් මහා සංඝරත්නයෙන් අවසර. විද්‍යාලයේ විදුහල්පති විපුල කුලතුංග මැතිතුමා ඇතුළු කළමනාකරණ මණ්ඩලයෙන්ද ආදී ශිෂ්‍ය සංගමයේ සියලුම නියෝජිත මහත්ම මහත්මීන් පාසල් සම්වර්ධන සමිතියේ නියෝජිත මහත්ම මහත්මීන් විශේෂයෙන්ම අද දින අපගේ වැඩසටහනට මාධ්‍යානුග්‍රහය ලබා දීමට පැමිණි සියලුම මාධ්‍ය ආයතනවල ඒ නියෝජිත මහත්ම මහත්මීන් සහ ආදරණීය අංශු ප්‍රධාන ගුරු භවතුන්, මගේ ආදරණීය සෞන්දර්ය ගුරු භවතුන් සහ ආදරණීය සියලුම ගුරු භවතුන්ගෙන්ද ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන්ද අවසරයි. මං හිතන්නේ කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය ඉතිහාසයේ පෙර නොවිරු අති දැවැන්ත කාර්යභාරයක කර්තව්‍යයක මුලසුනයි අපි මේ ඉන්නේ. ඉතින් මේ අවස්ථාවට අතහිත දුන් අනුග්‍රහය දැක්වූ සියලු දෙනාට ස්තුති කිරීම අපේ යුතුකමක් සහ වගකීමක්. ප්‍රථමයෙන්ම විද්‍යාලයේ සියලුම කටයුතුවලට අනුශාසකත්වය ලබා දෙමින් අපට මඟ පෙන්වන අති ගෞරවනීය මහා සංඝරත්නයට මාගේ නමස්කාර පූර්වක ස්තුතිය පිරිනමනවා. ඒ වගේම පන්සිලු පුතා මෙතන කිව්වා වගේ මේ වගේ දැවැන්ත කාර්යභාරයක් කරන්නට බැහැ ඒ පිටුපස්ස යෝධ සෙවණැල්ලක් නැත්නම්. අපේ මේ මොහොතේ යෝධ සෙවණැල්ල අපේ ගරු විදුහල්පතිතුමාණ ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ විදුහල්පති විපුල කුලතුංග මැතිතුමනි, ඔබටත් බොහොම ස්තුතියි. ඒ වගේම නියෝජ්‍ය විදුහල්පති මණ්ඩලය මේ සාදවැන්ත කාර්යකදී ඔවුන්ගේ අතහිත ඔවුන්ගේ ශක්තිය නිබදවම සියලුම ගුරු භවතුන්ට ලැබුණා. විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනි සජානි හේවාරච්චි මැතිණිය, නියෝජ්‍ය විදුහල්පතිනි ප්‍රාථමික අංශයේ අපිට මේ සඳහා ඉතාමත් දැවැන්ත ශක්තියක් වන නියෝජ්‍ය විදුහල්පතිනි ශිරෝමි දිසානායක මැතිණිය, ඒ වගේම අපේ පාසලේ නියෝජ්‍ය විදුහල්පති පී.ජී. සරෝජනන්ද මැතිතුමා, සහකාර විදුහල්පතිනි අචිනි මුදල්නායක මැතිණිය සහ කේසියු පතිරණ සහකාර විදුහල්පතිතුමාණන් මා ගෞරවපූර්වකව මතක් කරන ගමන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ ආදර කළමනාකරණ මණ්ඩලයේ අංශ ප්‍රධාන ගුරු භවතුන් සියලුම දෙනා මා මෙතනදී ආදරයෙන් මතක් කරනවා වගේම ස්තුතිවන්ත වෙනවා. මේ කාර්යභාරයේ විශේෂයෙන්ම අපේ පළමු වටේ තරඟ ආරම්භ වෙලා තියෙන්නේ. ඒ මොහොතේ විනිශ්චය මණ්ඩලය සඳහා ඔවුන්ගේ දායකත්වය ප්‍රමුඛවම අපිට ලැබුණා. ඒ සඳහා දැක්වූ සියලුම දායකත්වයට ඔබ සියලු දෙනාට කළමනාකරණ මණ්ඩලයේ සියලුම දෙනාට මාගේ ගෞරවනීය ස්තුතිය පිරිනමනවා. ඒ වගේම මේ දැවැන්ත කාර්යභාරයේ පිටුපස ඉන්න ඉතාමත් ශක්තියක් වන අපටත් වඩා බොහෝම කැපවීමෙන් මෙහි කටයුතු කරන මගේ ආදරණීය සෞන්දර්ය අංශයේ ගුරු භවතුන්, නර්තන, සංගීත, නාට්‍ය හරංග කලා, බටහිර සංගීත, චිත්‍ර, නිවේදන මේ සියලුම අංශවල ආදරණීය සෞන්දර්ය ගුරු භවතුනි, ඔබයි මෙහි ශක්තිය, අපි නෙවේ මෙම ක්‍රියාදාමයේ දැවැන්ත ශක්තිය ඔබට මගේ ශීර්ෂ ප්‍රණාම ස්තුතිය මේ මොහොතේදී මගේ ආදරණීය දරුවන් වෙනුවෙන් පිරිනමනවා. ඒ වගේම මං හිතන්නේ ධර්මාලෝක විද්‍යාලයේ ඉතිහාසයට අපිට පායපු පුන් සඳක් බඳු ඉතාමත් ආදරණීය ගුරු භවතෙක් මේ සියලුම කාර්යභාරයන් පිටුපස ඉන්නවා. මම අනෙක් සියලු දෙනාගේම නම් සඳහන් නොකර එක නමක් හරි මට මග හැරෙයි කියලා. හැබැයි මේ ගුරු භවතාගේ නම කිව්වේ නැත්තම් බොහෝම අඩුවක් වෙනවා. සම්පත් බණ්ඩාරේ ආදරණීය ගුරුතුමනි, ඔබට මගේ ශීර්ෂ ප්‍රණාම ස්තුතිය පිරිනමනවා. ඔබ තමයි මේ වැඩේ අලංකාරත්වය, දිස්නය බබලවන්නට ඇත්තටම ශක්තියක් වුණේ. ඉතින් ඔහුත් සමග තවත් ගුරු භවතුන් රැසක් ඉන්නවා. ඔබ සියලු දෙනාටත් ආදරෙන් ස්තුති කරනවා. ඒ වගේම මේ පාසලේ ගුරු භවතුන් මං හිතන්නේ ශ්‍රී ලංකාවේ පාසලක ඉන්න දක්ෂතම ගුරු භවතුන් ඉන්නේ කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ. ඕන්ට මං හිතන්නේ මේ වැඩසටහන එක දිනකින් සංවිධානය කරපු වැඩසටහන යම් යම් අඩුපාඩු තියෙනවා නම් ඒ පිළිබඳව සමාව ඉල්ලනවා. ඒ සියලු දෙනා වෙනුවෙන් මම මගේ ආදරණීය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ සියලුම ගුරු භවතුන්ට ආදරණීය ස්තුතිය පිරිනමනවා. මේ සියලු දෙනා මතක් කරද්දී මගේ විශේෂ ස්තුතිය හිමිවන පිරිසක් ඉන්නවා. විශේෂයෙන්ම මේ ලංකාව ශ්‍රී ලංකාව තුළ ඉතාමත් සමාජ මෙහෙවරක් කරමින් සියලුම සාර්ථක කටයුතු පිටුපස දැවන්ත මෙහෙවරක් කරමින් සිටින්නේ මාධ්‍ය අංශයේ ඔබයි.
මාධ්‍ය ප්‍රමුඛයන් වන ඔබ සියලු දෙනාට අපේ වැඩසටහනත් එක්ක ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයත් එක්ක එකතු වුණාට ආදරයෙන් ස්තුතිවන්ත වෙනවා. ඉදිරියටත් අපේ වැඩසටහන එක්ක ඔබ සියලු දෙනාම රැඳී සිටින්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මෙතනදී හැමදාමත් පාසලට ශක්තියක් වුණ තවත් පිරිසක් අමතක කරන්නම බැහැ. කොයි මොහොතේ අපි උදව්වක් ඉල්ලුවත් ඔවුන් අපිත් එක්ක ඉන්නවා. ඒ තමයි අපේ ආදරණීය ආදිශිෂ්‍ය සංගමයේ නියෝජිත මහත්මයන්. මේ මොහොතට සම්බන්ධ වුණ ආදිශිෂ්‍ය සංගමයේ සභාපතිතුමන් ඇතුළු නිලධාරි මහතුන් ඔවුන් සියලු දෙනාටම ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය වෙනුවෙන් සිසු දරුවන් වෙනුවෙන් මගේ ස්තුතිය පිරිනමනවා. ඒ වගේම සියලුම කටයුතු වලට අපිට බොහොමත් ලෙන්ගතුව කටයුතු කරන අපේ දෙමාපියන් සහ දෙමාපියන් ප්‍රමුඛ පාසල් සම්වර්ධන සමිතියේ නිලධාරී මඩුල්ල මොන මොහොතේ අපි ආරාධනා කරත් හැම කටයුත්තකටම ඔවුන්ගේ සහයෝගය ලබා දෙනවා. ඒ සියලු දෙනාවම ආදරෙන් මතක් කරලා මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ ආදරණීය දරුවෝ ශිෂ්‍යනායක මඩුල්ල මේ මොහොතේදී අස්සනිත් එක්ක වඩාත්ම ලෙන්ගතුව ළඟින්ම හිටපු දරුවෝ කැල ශිෂ්‍යනායක මඩුල්ලේ දරුවන්ට ඒ වගේම විශේෂයෙන් ආදරණීය මාධ්‍ය ඒකකයේ දුවාපුතුන් සියල්ලන්ටම නොකා නොබී රෑදිවා නිදිමරාගෙන වැඩ කරපු ඔබ සියලු දෙනාටම ආදරෙන් ස්තුති කරනවා. ඒ වගේම මේ කාර්යය අපේ දක්ෂ දරුවෝ හිටිය නැත්තම් මේ කාර්යය ඇත්තටම සාර්ථක කරගන්න අපිට හැකියාව ලැබෙන්නේ. අති දක්ෂ කැලණි පුරවරේ ශ්‍රී ධර්මාලෝක සියලුම දරුවන්ට මං ආදරයෙන් සුබපතමින් අස්සනි 2026ත් එක්ක රැඳී සිටින්න මේ අපේ ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ දරුවන්ගේ කලා හැකියාවන් ඉදිරියටම ගෙන යන වැඩසටහන. ඒ නිසා මේ මොහොතේ මට කෙනෙක් අමතක වුණා නම් අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාත් සමග වචනයකින් හෝ මේ කාර්යයට උදව් උපකාර කර සියලු දෙනාට ශීර්ෂ ප්‍රණාම ස්තුතිය පුද කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි. මේක දිග හීනයක්. අවුරුදු ගානක් දැක්ක හීනයක්. තාමත් දකින හීනයක්. ලබන අවුරුද්දේ පෙබරවාරි මාසේ නවම් හඳ පායන මාසේ අපි මේ හීනේ ඇත්තටම දකිනවා. අපි යමුයමු නවම් හඳ පායපු පෙබරවාරි රෑ හවසක. එනම් ඔබ සියලුම දෙනාට බොහොමත්ම ස්තුතියි. අසනි 2026 මෙතකින් සමාරම්භයි. ඔබ සියලුම දෙනාට අපේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා මේ අවස්ථාවත් සමගින් එක්හාසු වුණාට. එනම් අදට ඔබෙන් සමුගන්නම් යළිත් දවසක මෙවැනිම දවසක හමුවෙන බලාපොරොත්තුවෙන් මම ඔබේ හිතවත් පන්සිලු සමග.